ආයිබෝවන් තෙරුවන් සරණයි. ඉතින් මම අද ඔයගලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින සහ කුසලය ගැන. පින කියන්නේ මොකද්ද බුදුදහමට අනුව, කුසලය කියන්නේ මොකද්ද කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයගලන්ට කියනවා channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්මහම ඔයගලන්ට ඒක පෙන්නනවා. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පින. පින කියන්නේ සැපට සමාන පදයක්. පින කියන්නේ සැපට සමාන පදයක් සහ සතුටට සමාන පදයක්. ඉතින් සැපට හේතුවක් සහ සතුටට හේතුවක්. පින කියන වචනය සහ පින කියන එක බුදුදහම තුළ ඒ හැටි කතා වෙන දෙයක් නෙමෙයි. බුදුදහම තුළ කතා වෙන්නේ කුසලය කියන එක ගැන. පින කියන එක බුදුදහම හැබැයි කවදාවත් පින කියන එක ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒකට ගැරෙහුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ උනත් කියලා තියෙනවා පිනට ගරහන්න එපා පින්වතුනි කියලා. පින කියන එක අපිට අවශ්‍යයි. හැබැයි මේ සසර පින නිසා සසර හැදි යනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ පින කියන එක සසර භව ගමන කෙලවර කරන්නත් උපකාරී වෙනවා. මේ වීඩියෝ එක අවසාන වෙද්දී ඔයගලන්ට තේරෙයි අපි පින සහ කුසලය කොයි විදිහටද යොදාගන්නේ කියලා මේ ජීවිතේට. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අසුරක් ගහන වෙලාවක්වත් මේ භවය වර්ණනා නොකරන්න කියලා. දැන් හිතන්න අවිද්‍යාවෙන් ඉන්න මිනිස්සයයි කියන්නේ මේ ලෝකය ගැන හරි හැටි හරි දේ මේ වෙන්නේ මේක මේ කෙලෙස් මේ හිතේ ඇතිවෙන දේවල් මේ විදිහයි අපි මේවට යට වෙලා ඉන්නේ. එහෙම නොතේරෙන මිනිස්සයා ඒක අවබෝධයට නොගත්ත මිනිස්සයා මේ අවිද්‍යාව කියන දේ තුල මේ නොතේරුම්කම තුල ගිලිලා ඉන්නේ. ඉතින් මේ මිනිස්සයා හිතනවා පින පව කියන එක තමයි හරිම දේ. එතනින් එහාට දෙයක් නැහැ කියලා. පින පව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පින පව ඕනි තමයි මේ ගමන කෙලවර කරන්න. පින විශේෂයෙන් පින පව බෑනේ. ඒක අනිත් පැත්තනේ. එතකොට නමුත් මේ කුසල් මාර්ගයේ ගමන් කරේ නැත්තම් අපිට මේක කෙලවර කරන්න බෑ. තේරුණාද? ඉතින් පින කියන එක අපි බලමු. අපි අද අංකපසංග ඇතුව ඉපදිලා තියෙනවා. අපිට කන්න තියෙනවා. අපි මෙච්චර ආගම් මැද්දේ නොඑක ආගම් මැද්දේ බෞද්ධ සම්භවයක ඉපදිලා තියෙනවා. සහ බුද්ධෝත්පාද යුගයක ධර්මයේ ඇසෙන යුගයක ඉපදිලා තියෙනවා. ඉතින් මේ මෙහෙම වෙන්නේ ඇයි? මේ පින හින්දා තමයි අපිට මේ දේවල් ලැබෙන්නේ. අපි පින නොකළොත් ඒක වෙන්නේ කොහොමද කියලා ඔබට තේරෙනවනේ නේද? ඉතින් අපිට පිනත් අත්‍යවශ්‍යයි. හැබැයි අපි පින පවා පිනෙහි ඇතුළාන්තය කියන්නේ අපි ඒක විදර්ශනාවට ඒකත් විදර්ශනා කරන්න ඕනේ. අන්න ඒක තමයි කුසලය කියන්නේ. කෙලෙස් සහ මේ පින මේ හිතේ ඇතිවෙන දේවල් නිතර සිහියටපත් වෙමින් ඒ ගැන විමසිලිමත් වෙමින් ඒ ගැන ප්‍රායෝගික වෙමින් මේක අධ්‍යයනය කරන කෙනා තමයි කුසලෙහි පිහිටි කෙනා වෙන්නේ. කුසලය නිසා කවදාවත් සසර හැදෙන්නේ නැහැ. සසර නැති වෙනවා. කුසලය නිසා ලැබෙන්නේ ඇත්තම සැනසීමක්. ඇත්තම සැනසීමක් තමයි කුසලය නිසා ලැබෙන්නේ. මම තව උදාහරණයක් දෙන්නම් පින කියන එකට. බණ කතාවක තියෙනවා නිවුඩු හාලුයි නිවුඩුබත් ඔයි කරකොල ව්‍යංජනයකුයි අනලා රහතන් වහන්සේ නමකට පූජා කරපු කෙනෙක් ගැන එයාට කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැති කෙනෙක්. හැබැයි එයාට හිතක් පහළ වුණා දන් දෙන්න ඕනි කියලා. ඉතින් කිසිම බලාපොරොත්තුවක එක ජීවත් වෙන මිනිසෙක් නෙවෙයි. කිසිම දෙයක් නැහැ. අහුවෙච්ච දේ කන්නේ.
ඉතින් නිවුඩු බතුයි කරකොල වෑංජනෙකු කියන්නේ හරි රළු දෙයක්නේ නේද? ඉතින් ඒත් එයාට ඒ දාණය දෙන්න ඒ අදහස ආවහම ඒ රහතන් වහන්සේ ඒ මිනිසයාට පේන්නම ඒක වැළඳුවා කියලා ඒ දේවල් වල සඳහන් වෙනවා. ඉතින් ඒ පිනෙන් ඒ මිනිසයා සුගතිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ පිනත් කවදා හරි ගෙවෙනවා. ඒ සුගතිය ගිය මිනිසයා සුගතිය ගියාට ඒ පින ඉවර වෙනවත් එක්කම එයාගේ අනිත් කර්ම වලට ඉතුරු භව ගමන සකස් වෙනවා. ඉතින් මේ කුසලය කියන එක නිහින්දා මේක සිද්ධ වෙන්නේ නැහැ. මොකද කුසලය කියන්නේ භව ගමන නතර කරන දෙයක්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ කුසලය කියන එක නිතර නිතර වඩන්න අපිට පිනත් අත්‍යවශ්‍යයි. අපි පිනක් කරලා අපි සතෙකුට කෑම ටිකක් දාලා අපි අටපිරිකරයක් පූජා කරලා අපි කරන කුමන හෝ සතුට හිතෙන දෙයක් කරලා අපේ අදිෂ්ඨානය තියෙන්න ඕනේ එක දෙයයි. එක දෙයයි තියෙන්න ඕනේ මේ නිවන් දැකීම උදෙසා තමයි මම මේක කරන්නේ. ඒක පිරිසිදු සිතින් කරන්න ඕනේ. බලාපොරොත්තු තියාගෙන එහෙම නෙමෙයි. බුදුදහමේ ප්‍රාර්ථනා නැහැ. හරිද? බුදුදහමේ ප්‍රාර්ථනා නැහැ. බුදුදහමේ තියෙන්නේ අදිෂ්ඨාන. අදිෂ්ඨානයක් ගන්නවා. උත්සාහයක් ගන්නවා. අදිෂ්ඨානය. ඒක තමයි අදිටන් කරගන්නවා. ඒක තමයි බුදුදහමේ තියෙන්නේ. ඔබගේ එකම බලාපොරොත්තුව කියන්න බෑ අපිට එකම දේ එකම කවදා හරි ඔබට ළඟා කරගන්න පුළුවන් දේ වෙන්න ඕනේ නිවන විතරයි. ඔබ කොයි මොහොතේ කොහේ හිටියත් මේ ජීවිතේ ගත කරනකොට නිවන තමයි ඔබ වඩන්නේ. ඔබ යන්නේ නිවනට. ඒක තමයි ඔබේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට දන්නේම නැතුව ඒකට පරිසරය සකස් වෙනවා. මොකද ඔබට අවශ්‍ය දේනේ. ඔබ හොයන්නේ. ඒකයි කියන්නේ මේ මම ඉස්සරහට තව වීඩියෝ ගේනවා අපිට මේ බත් ටික කනකොට පවා අපි උයනකොට බත් කනකොට අපි ඇවිදිනකොට ඒ හැම දෙයකින්ම අපිට මේ නිවන කරන්න පුළුවන්. වඩාත්ම වැදගත් වෙන්නේ මේ සිහිය කියන එක. ඉතින් කුසලයේ තමයි ඒවෙන් සම්පාදනය වෙන්නේ. තේරුණාද? ඒකයි කියන්නේ මේ හැම දෙයකටම සිහිය කියන එක අත්‍යවශ්‍යයි. ඔබ බැලුවේ නැත්නම් පළවෙනි වීඩියෝ එක බලන්න මගේ. ඒකේ මම හොඳට පැහැදිලි කරලා තියෙනවා සිහියට එළඹෙන විදිහ. කෙලස් කියන්නේ මොනවද? අපි ඒවට මානසිකාරය දෙන්නේ කොහොමද කියලා මම ඒවත් ඉස්සරහට වීඩියෝස් අරන් එනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න මේ channel එක subscribe කරන්න. මම හිතනවා ඔබට පින සහ කුසලයේ කියන එක තේරුණා කියලා. තේරුම් නැති දෙයක් තියෙනවා නම් comment section එකේ දාන්න මම ඔබට තේරුම් කරවන්නම්. අපි කවදාවත් පිනට ගරහන්න ඕනේ අපි පින නෑ කියලා කුසලයේ තියෙනවා කියලා කායකවත් තර්ක විතර්ක කරන්න ඕනේ අපි කරන්න ඕනේ දෙයි කරන්න ඕනේ. තේරුණාද? අපි කරන්න ඕනේ දෙයි කරන්න ඕනේ. අපි කුසලෙහි වැඩෙන්න ඕනේ. එතකොට ඔබට අවස්ථාවක් ආවොත් අපි පින් කරන්නේ අපිට පින නෑ අපිට පින ඕනේ නෑ එහෙම කියලා ඒක මගහරින්න එපා. ඒක හරි සතුටින් ඒ දේ කරන්න. පිනකට අවස්ථාවක් ආවොත්. මම කලිනුත් කියවනේ වීඩියෝස් වල කියලා තියෙනවා මේ නිවන කියන එක ඇදෙන්නේ මේ කෙලෙස් හිතේ තියෙන කෙලෙස් තේරුම් ගන්න ගමන් මේ බාහිර ලෝකේ අපිට පේන විදිය මේ ඇහෙන දේවල් මේවා ඇත්තමද මේවා යථාර්ථය මොකද්ද? එහෙම තේරුම් අරන් මේ සිහියටපත් වෙමින් මේකට මේ ප්‍රායෝගික වෙමින් යන පහන් වූ සිතකට තමයි මේ නිවන කියන එක ඇදෙන්නේ. එතකොට ඔබ මේවා තේරුම් ගන්න. මේවා තේරුම් ගන්නකොට මේ නිවන් මාර්ගෙ නිකම්ම ඔබට දොරටු විවර වෙනවා. එහෙනම් මම වීඩියෝ එක අවසන් කරනවා. channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න. තෙරුවන් සරණයි.